ආයුබෝවන් අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සෙල්ටෙක් බඩි YouTube channel එක සමගින්. ඉතින් ඔයගොල්ලොන්ට පේන්නේ මේ අපේ අලුත් වෙබ්සයිට් එක. ඉතින් sltechbuddy.com යටතේ ඔයගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේකත් ගිහලා විසිට් කරලා අපේ channel එකට ඇවිල්ලා අපේ channel එක subscribe කරන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනත් පෙන්නන්න යන්නේ මම අලුතින්ම හදපු AI සයිට් එකක්. ඉතින් AI සයිට් එකක් කියන්නේ මේක ඇත්තටම AI ටූල්ස් ඕගොල්ලන්ට සර්ච් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ සයිට් එක ඇවිල්ලා aigizmo.net. ඉතින් තාමත් මේක ඩෙවලොප්මන්ට් අවධියේ තියෙන්නේ. ඉතින් මේක තව ඩෙවලොප් වෙනවා. තව අලුතෙන් ටූල්ස් ඇතුළත් වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ AI ටූල්ස් සර්ච් කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඕගොල්ලන්ට මේ සයිට් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ තියෙනවා all tools categories about කියලා උඩින්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට සර්ච් කරලත් AI tools ගන්න පුළුවන්. මෙතන තියෙන ඉරක් වගේ ඔයගලන්ට පේනවා. එතකොට මේක ඩාර්ක් මෝඩ් එකකින් ලයිට් මෝඩ් එකට එනවා. ඔයගොල්ලෝ ඩාර්ක් මෝඩ් එකට කැමති නම් ඒ අයිකන් එක ඔබවහම ඔයගලන්ට ආපහු ඩාර්ක් මෝඩ් එකට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උඩින්ම තියෙනවා find right AI tool for any job කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ පල්ලෙහාන් අපි ටූල්ස් කීපයක් දාලා තියෙනවා. ඉතින් ඊට අමතරව ෆීචර්ස් ටූල් යටතේ ඔයගලන්ට මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ChatGPT, Claude, Perplexity, Midjourney, GitHub, Copilot, Cursor වගේ ටූල්ස් ගොඩක් මේකෙන් ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. browse by category යටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් text writing tools මොනවද දැනට අපි දාලා තියෙන්නේ මේ ටික. ඊට අමතරව ඔයගලන්ට තව image generation වලට අවශ්‍ය tools 10ක් මේකේ තියෙනවා. ඉතින් ඉස්සරහට මේ tools වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක විසිට් කරලා ඔයගොල්ලන්ගේ AI tools ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව සොයා ගැනීමට මේ සයිට් එක භාවිතා කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් වල දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හමුවට එනකම් ඔයගොල්ලෝ සෑමටම සුබ සතියක්.